වාව්! මෙතන ලස්සන නියම view එකක් තියෙන්න. මෙතන හොටෙල් එකක් හැදුවනම් ටුවරිස්ලා නියමෙට එයි. මොනවද බං උඹ ඔය තනියම කල්පනා කරන්නේ? නෑ බං මේ මං හිතුවේ මෙතන හොඳ ලොකේෂන් එක නේද බං අපිට හොටෙල් එකක් හදන්න. අනේ දෙයියනේ මේ සමීර පිස්සුද බං? මෙච්චර ලස්සන කැලයක් කපනවා ඒ වගේ දෙයක් කරන්න. මම නම් ඕවට කැමති නෑ. ඒකත් එහෙමද? හොඳ යාළුවෝ නම් ඔහොම නෙවෙයි බං. අනිත් යාළුවාගේ ඕනම වැඩකට උදව් කරනවා. මං හිතුවේ නෑ උඹ ඔහොමයි කියලා. සමීර මං හොඳ යාළුවෙක් තමයි. හැබැයි මං මේ වගේ වැඩවලට උදව් කරන්නේ නෑ. මොකද මේ වගේ ලස්සනට තියෙන කැලයක් කපලා ඔය වගේ දෙයක් කරාම ඒකෙන් හොඳක් නෙවෙයිනේ බං වෙන්නේ. මේ පරිසරය විනාශ වෙනවා. ඒකෙත් ඇත්තක් තියෙනව නේද බං? අනේ මට සමාවෙන්න. මං හිතුවේ මං ගැන විතරයි. මං හිතුවේ මේ කැලේ කපලා මෙතන හොටෙල් එකක් හදපුවාම ඒකෙන් ලොකු ලාභයක් ගන්න පුළුවන් කියලා. ඒත් ඔයා හින්දා මට මගේ වැරැද්ද තේරුණා. ගොඩාක් පින් තරිඳු. ඉතින් ඔයාලත් දැක්කා නේද මං කරන්න ගියපු වැරැද්ද? මගේ යාළුවා මට කියලා දුන්න නිසා මං ඒ වැරැද්ද නොකර අපේ කැලෙත් ආරක්ෂා වුණා. ඉතින් ඔයාලත් ඒ වගේ හොඳ යාළුවෝ ආශ්‍රය කරන්න. එතකොට එයාලා ඔයාලගේ වැරදි පෙන්නලා දීලා ඔයාලා යහමගට ගනීවි.